MK හෙට කන්ද හරි හායි කොහමද අපි අලකනවා ඉන්නේ කන්දක් නගින්න දැන් පරක්කු වෙලා තියෙන්නේ මෝටර් දිලිෂ පරක්කු කරා අපිව හායි මම ඩැනියල් මම තමයි මිනි කැප්ෂන් එකේ කැමරාව. ඉතින් මම වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඩිසයිඩ් කරා. මට තාම ඩිරෙක්ට් කැමරා කතා කරන්න තේරෙන්නේ නැහැ. ඒත් මම හිතනවා ඔයගොල්ලෝ කොහොම හරි ෂේප් එක මේ vlog එක බලයි කියලා. ඕකේ එහෙනම් let's go. අර උගේ තව විනාඩි 5යි 10යි අපි දැන් මෙතෙන් දැල්ලා පැයක් විතර. හරි හරි. සයිඩ් ක්වෙස්ට් එක සේෆ්. කැරෙන්නේ නැබා ඕකේ බොයිස් දැනුයි හැරට vlog එක පටන් ගන්න. හයි. මිනි කැප්ෂන් අධිපති ඉන්නවා. පරක්කු. පරක්කු නා පැයක් කලින් ආවා ඉතින් අපි මේ යන්නේ අපි ඊළඟ මිනි කැප්ෂන් වීඩියෝ ෂූට් කරන්න. ඒක දැනටමත් පබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඔයාලා ගොඩක් දුරට ඒක බලලා ඇති. ගොඩක් වෙලාට මිනි කැප්ෂන් කරන්නේ හැම වෙලේම කියෝන එක. ඉතින් අපි කරන්නේ අහන් ඉන්න එක. අපි තාම යන ගමන් ඉන්නේ. ඉතින් ගොඩක් දුරයි අපිට අපේ ගෙදර ඉඳන්. බලමු මොකද වෙන්නේ කියලා. කෑම ලෑස්තිලුද? කෑම ලෑස්ති යන් වෙලා යනවා අනේ වහිනවා අයියා. අන්නාව විශ්ය අපිට අන්න එක්කන් ආවා. පොලි සම්බෝලේ පස්සේ අරගෙන අර බත්තට කුච්චි ඉන්නවා. අර බත්තට ඉකි බත්තනේ. ඊයව මාව කයිද? මූට යාළුවනේ. මූගේ කහන ආරිද? නෑ නෑ මීර ගන්න පාඩු වේ. අපි කෑවා. අපි දැන් ආ යනවා. එළබම් මේ රටේ බං ගහනවා. සෝල්ට් කන්න හරද ස්පොන්සියක්. එළිය රටේ ඉන්නවත් දෙන්න බෑ. ඉස්තවි ස්ලිප් කරන්න. ඉස්තවිලා අමාරු කාර්යයක්. ඔයාලට සල්ලි දෙන්නේ ඔබ තමයි ගෑම්ලි. සල්ලි එපා. උගේට මැසේජ් දාලා සල්ලි ඉල්ලන්න එපා උටස් සල්ලි නෑ. පේනවනේ. ඒ ඌ ස්වීප් වලින් අදින්නේ. දැන් ඔය අදිනකන් ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ නෑ. ඒ වාගේ දොරවල් ඇරෙන්නේ නෑ මේ පේන. බාන කසි මේ වගේ ලෙඩ විතරයි. අපි නැගලා ඉන්න වාහනේට ආ යනවා. මාගේ දින නංගේ මෙයාලා දැනගත්තා. මොන් පෙච්චලා ඉන්නේ. ඔයාලට හම්බෙන්න ඕම තමයි ඒක කරකින. ඊදුරුවක්වත් ඇරෙන්නේ නැද්ද බම් මේකේ? මොන කරදරයක්ද බං නැගිටලා ඉඳන් උඹලා අඩුපාඩු විතරනේ බං කියන්නේ. පොඩ්ඩක් මම කරපු දෙයකට thank you කියපන්. ඔබ මේක ඇටලා දුන්නා thank you කියන්නේ. අසතිය මොල්ලෝ ඉනාදරෙන් අපේම කඩ මේනවනේ යාළුවනේ. නියාගේ වැඩ කිඩ ඔයාලා දැකලා නැහැ කැමරාවේ පිටිපස්සේ නියාල් ලාවිද? දක්ෂයා විදියට සිකින් රැපින ඇරෙන්නේ අපල තන්න කියන නම් තන් හිටපම් මන්ද ඉවත් කරන් රිවින් වාස් කියලා දෙන්නම් වටේට වට වෙලා තිබ්බට මහ මූද උලේ දැන වෙන්න අන්නව සිරෝද කන්නේ මාමුද සිරාටම අපි බම් මං කියන්නේ අපේ ශාරීරික ගැම්මෙන් සිග්ම ගැම්ම නම් මේක නගින් බං. දිවිෂ මං කියන්නේ උඹ බම් මලු 10ක්වත් උස්සන්න ඕනේ බං. ඉන්ටර්විව් ඇඩ්වාන්ස් කියලා දෙන්නම් වටේට වට වෙලා තිබ්බට මහ මූද මම කියන්නේ නෑ. කොල්ල ඇටියට බං අපි නෙව. නිවා. ඒක සිංහලෙන් කියමු යා නැත්නම් අරුත් තේරෙන්නේ නැති. කවුරුත් නෑ කවුරුත් නෑ විරල නිවසේ කවුරුත් නෑ අපි ආවා. අපි කන්දට එක්කගෙන යන මල්ලි දිගට. මේ මල්ලි කන්දි අයියා අර ඉන්නේ අර කිරෝලි ඉන්නේ මල්ලි. අයියෝ කන්දි කන්දි අයියා. ඔව්. ගමනේ. මොකක්ද ඒ කීයේ? මගේ සින්දු පෙට්ටිය කන්දි අයියා. අපි නගින්නේ මෙන්න මේ කන්ද. ආයෙ කන්දු නගින්නේ නැහැ. අන්තිම කන්ද. අර තියෙන මුදුන මේ තියෙන මුදුන. එතනට යන්න ඕනේ. නේද? අන්න අරක. අම්බි 100ද? මන් දන්නවා ඔයාලා මට කැමති නැහැ කියලා.
මම හින්දා අම්බු ගඳ බෝගම නිහා මහත්තයා යෝ අගින්නන්න බ්‍රෝ කඳු උඹට සිරිබා කන්ද දෙන්න මොකම් මොකද්ද මගේ ඇංගල් අපි දෙන්නා පේන්නේ යන්නේ එහෙමද යම්මලා ගල්ල නේද යම්මද කඳු නගින්න යන්නේ කන්ද කොහොම අනිත් පැත්ත හරවන්න කොහොමද යන්නේ කඳු යාය පීරමින් මදහස් පාසලෙන් මට ලං වී කියන්නේ නම් මගේ රීන රාජිනී ලොකේෂන් එකේ ඉන්නේ ලොකේෂන් එක පටන් ගන්න තැන ඉන්නේ දැන් තමයි නගින්න ගන්න ඉතින් පාර නගිනවා බ්‍රෝ උත්සාහ යන්න තමයි තියෙන්නේ මේ කැවිල්ලා මේ දිලීෂ් අයියට දාන්න යන්න උනහම උඩ ඇලකින් වතුර අරගෙන පස්ස හොදන්න. අනේ පණයන් ඇතියෝක ඔන්න ගයිස් කන්ද නගින්න ගත්තා දැන් අපි මම දන්නේ මීටර් 500ක් විතර යන්නේ අර මේ මන්නේ අරුවගෙන ස්පයිඩර් ෆිල්ම් එකේ ඌ ඉන්න බිල්ඩින් උඩ ඔව් බා අම්මාට එහෙ අඩෝ ඒ විදිහමයි විදහන් මේ තව ලොකු කන්දක් තියනවා නගින්න ස්පයිඩර්මෑන් ඉන්නවා ස්පයිඩර් ආයෙ කඳු නගින්නේ මාව වෙවුලනවා මොනවද බ්‍රෝ නෑ මේක තමයි අමාරුම කන්ද බන් නැග්ග වීඩියෝ වල ඔව් මේ බඩුත් උස්සේ යන මේ කැමරා බඩුයි පාර තේරෙම අඩු දාඩි හබීබි come to Sri Lanka අඩෝ ලංකා කොඩිය ගෙනා නෑ බං උඩ ෆොටෝ එකක් ගන්න අඩෝ අර වලහන් ලස්සන අර අතන බුදු පිළිමයකුත් තියෙනවා බා අර අඩෝ ලස්සනයි මේ පයින්න හිතනවා මම මෙතන මට විශ්ව සමාවයන් බැන්දට කියලා කියනවා උඩට ගියාම බැන්දට සමාවයන් උඹට බැන්නට ආයෙ බයින්නේ ආයෙ කන්දන් නගිමු කියනවා බා ඉස්සර යහනවා හෙට මැසේජ් එකක් දාලා හෙට මොන කන්ද MK හෙට කන්ද අපි භාගයක් ආවා ඉක්මනට උඩට හරියට මෙතෙන්ට භාගයක් තව ඉන්නේ නැහැ පිටිම යන්නේ ඉක්මනට උඩට යන්න මේ කතාව විතරයි ඉක්මනට උඩට යන්න කෙනා තමයි ආ චුට්ටයි තියෙන්නේ අර ඉන්නේ කට්ටිය උඩ ඔය ඉන්නේ ඔතනින් උඩට ගියා ආයෙ කඳු නගින්නේ අන්තිම කන්ද අපි ඉන්නේ අන්තිම ටිකේ මෙතනින් උඩ කන්ද අම්මේ අන්තිම ටික මෙතනින් ක්ෂණට කන්ද ඉවරයි තනි තලාව තියෙන්නේ ඔයාලට view එක පස්සේ පෙන්නන්න හදන්න ගිහිල්ලා එතන පෙන්නන්න බා සුන්නයියා මේ ෆොටෝ එක දාල් ෆොටෝ එක අර බෙත් වල ආයෙ පටන් ගත්තා අර තියෙන මුදුන මේ තියෙන මුදුන එතනට යන්න ඕනේ එතනට ගියාට පස්සේ තැනිතලාවක් හම්බ වෙනවලු තැනිතලාවෙන් පස්සේ අපි දිගටම ගිහිල්ලා ඉතරවල තමයි කැම්ප් කරන්නේ වීඩියෝ ෂූට් කරන්න එතන let's go පටිය දම්පාල ලස්සනයි හැබැයි මාර ලස්සනයි වීව් එක පට්ට ඇත්තටම මම ඉවරයි කියලා ගොඩ මේක ඉවර නෑ තව ගොඩක් කියන්න තියෙනවා යෝ නැග්ගා කඳු විශ්වය පිට විශ්වයදී අපිට මේ වගේ සම්පූර්ණම තමයි දෙන්නේ අඩු මේක වෙන්න අපි නැග්ග ලොකුම කන්ද බා මේක තමයි නැග්ගන මේ වීඩියෝ එකක ගිහපු අමාරුම ගමන විනාඩි 20ක ෂූට් එකකට තමයි ගයිස් මේ යන්නේ අපි ඔව් සැපකානේ දැන් පැය දෙකක් විතර තිස්ස නගිනවා දෙකක් නෙමෙයි තුනක් විතරනේ සූබා අපි ආවා අම්බෝ
උන්න ගයිස් view එක. මෙතන වාන තමයි අපි ආවේ. අර පෙන්නේ අපේ ගම පන්නල. ඔය දිනේ පන්නල. ඔය ඇතින් බෑනේ කොළඹ. අර දිනේ පන්නල වරෙන් පෙන්න. පන්නල. අර පෙන්නේ මේ අතපො. ඒ පන්නල. අර අපේ මර ඇදුම් වරනවා. ඒක තමයි. මැරෙන්න ඕන නම් මෙතෙන් එන්න හැමෝම. මෙතනින් පැන්නොත් එකපාරින්ම මැරෙනවා මට ෂුවර් ගන්න පුළුවන් මේ. ඉතුරු වෙන්නේ වැඩ කෙනෙක් අම්මාට සිරි වෙන්න view එක. දනල් view එක වටිනවද? ලස්සනයි නේ. පැය පහක් නගින්න නම් වටින්නේ. කට්ටිය ෆොටෝ ගන්නවා. තාම පටන් ගත්තේ නැහැ වැඩි. පටන් ගද්දි අප්ඩේට් එකක් දෙන්න. අපි YouTube පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට පබ්ලිෂ් කරලා තියෙන්නේ ෂෝ එකටම ඔයගොල්ලෝ මේක බලලා ඉතින් මේ වෙද්දි මේක තමයි ඒක ෂූට් කරපු විදිය. වීඩියෝ එක යනකම් තියෙන්නේ නිහල් මහත්තයා ඉන්නවා තන. මාව කොටු කරලා මේ තියෙන්නේ ඩිලීට් එක ඩෙඩ්ලයින් එක. ඩිලීෂන් මෙන්න මේ ලිමිට් එකෙන් එහාට යන්න බෑ. අපි ඉන්නේ ආරේ. ඩිලීට් ඉන්නේ මෙතන. මහත්තයෝ බලහන් උඹලා කූඩාරම එකද බලපන්. තෝ දේ දුන්නේ පාට. උනේ ගේ කලර්ස් එකක් හැබැයි. මේ GoPro charger තියෙන්නේ. අපි වැඩ ඕකේ බොයිස් අපි වැඩ යනවා. අපි ගිනි මැලයක් ගන්න ගමන් ඉන්නේ. අපේ රෑවඩි ඉවරයි. අපි දැන් නිදා ගන්න යනවා. නිදියන්න යන්නේ දැන් කියලා දෙකයි. අපේ වැඩ ඉවරයි අපි දැන් නිදියන්නේ. හෙට උදේ නේ. Good morning යාළුවේ. මේ අපි නැගිට්ටා. ඔයෝ ඔහයෝ ගෝ අපි නැගිට්ටා. Good morning. අපිට තව වීඩියෝ ෂොට්ස් ගන්න තියෙනවා ටිකක්. ඒ ටික අරගෙන ඉක්මනට අවුව බහින්න කලින් අවුව බහින්න නෙමෙයි අවුව නගින්න කලින් මේක බහින්න ඕනේ. නිින්ද ගියා පුදුමයි. අඩෝ හරි සාමාන්‍යයෙන් වීඩියෝස් වල ගහම මම නිදියන්නේ නැහැ. මං ඇවිල්ලා නිදියපු දෙවෙනි දවසේ. හොඳයි. සීතලයි, හුලගයි. Tiamang. නැගිටලා අපේ අන්තිම ෂොට් එක ගන්න යන්නේ. අපි ගාව අද තියෙන A7 Pro එක. ගයිස් අපේ වීඩියෝ ඉවරයි. ෂූට් කරලා ඉවරයි. දිලිෂාව එළියට. අපේ වැඩ ඉවරයි. අපි බහිනවා. මේ වතුර බෝතල් ටික යන්නේ. බඩ තියෙනවා. අපි යනවා. බයි. මන්නට ආසන් වගේ තියෙනවා. අපි පල්ලෙහාට ආවා බොයිස්. දිලිෂ ඉන්නවා. පණ නෑ දැන්. අපි ඕනේ නැහැ වරෙන් කඳුලගින්ද. මහලු කයිනේ කඳුලගින් නැහැ බහින්න. අනිත් කට්ටිය කවුරුත් නෑ මායි දිලිෂයි හදීෂුයි තමයි ආවේ. බල්ලෙක් හම්බුණා අපිට. බල්ලා තමයි අපි එක්කන් ආවේ. තව චුට්ටයි. මම හිතන්නේ සම්පූර්ණ හයික් එක කිලෝමීටර් 3.5ක් විතර ඇත්තේ. ඒත් ඉතින් අර මේ යන දින එනම අමාරුයි. අපි පැය 3ක් විතර බැස්සා. පැය 3ක් විතර බැස්සා නේ බා.
3ට වැඩි කියලා කියන ෂුවර් නෑ ඉතින්. ඒ තායේ මේ අන්තිම වීඩියෝ කඳු වල කරන ආයෙ කරන්නේ ආයෙ ඉල්ලන්නත් එපා ඔයාලා මිනි කැප්ෂන් එක කමෙන්ට් දාන්නත් එපා. අපි කඳු නගින්නේ නෑ. කඳු නගින්නේ නෑ. ඉතින් ඔහොම තමයි බොයිස් වැඩේ උනේ. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙනවා.